අයිබෝන් ළමයි මම පළවෙනි වීඩියෝ එකෙන් 10 ශ්‍රේණියේ ළමයි වෙනුවෙන් පළවෙනි පාඩම පටන් ගත්ත පරිමිතිය මං පරිමිතියේ තල රූපවල පරිමිතිය හොයන හැටි කියලා දුන්නා. ඍජුකෝණාශ්‍රයක, සමචතුරාශ්‍රයක, ත්‍රිකෝණයක, වෘත්තයක පරිමිතිය හොයන හැටි කියලා දුන්නා. මම මේ වීඩියෝ එක අවසානයේ ඔයාලට අභ්‍යාසයක් කරන්න දුන්නා. මම හිතනවා මේ වීඩියෝ එක බලන්න එනකොට ඒ වීඩියෝ එකත් බලලා ඒ අභ්‍යාසෙත් කරලම මේ වීඩියෝ එක බලයි කියලා. හරි. අපි එහෙනම් අර දුන්න අභ්‍යාසයේ ප්‍රශ්න එකින් එක විසඳන්න බලමු. හරි. එහෙනම් වීඩියෝ එකට යමු. හරි. අපි පළවෙනි ගානේ පරිමිතිය හොයමු. පරිමිතිය කියලා කියන්නේ වටේ දිග කියලා කිව්වනේ. ඒතර මේ රූපය මොකද්ද? මේ ඍජුකෝණාශ්‍රය. අපි කොහොමද මේක ඍජුකෝණාශ්‍රයක් කියලා අඳුරගන්නේ? ඍජුකෝණාශ්‍රයක් කියලා අපි අඳුරගන්නේ මේ දිග පළලට අසමානයි එක හේතුවක්. දිගයි පළලයි අසමානයි. අනිත් හේතුව හැම කෝණයක්ම අංශක 90යි. අනිවාර්යෙන් සමචතුරාශ්‍රයකයි ඍජුකෝණාශ්‍රයකයි කෝණ හතරම අංශක 90යි. අංශක 90 කෝණ තමයි තියෙන්නේ. දැන් මේකේ අංශක 90 කෝණ තියෙන්නේ. හැබැයි පාද දෙක. මේ පාද දෙක දිගින් අසමානයි. ඒක නිසා මේක සමචතුරාශ්‍රයක් නෙමෙයි ඍජුකෝණාශ්‍රයක්. සමචතුරාශ්‍රයක් වෙන නම් පාද හතරම දිගින් සමාන වෙන්න ඕන. එහෙනම් මේක ඍජුකෝණාශ්‍රයක්. අපි කලින් වීඩියෝ එකේ බැලුවා ඍජුකෝණාශ්‍රය පරිමිතිය කොහොමද හොයන්නේ කියලා. ඍජුකෝණාශ්‍රයක දැන් මේකේ පරිමිතිය හොයමුකෝ. ඒක ඍජුකෝණාශ්‍රය පරිමිතිය සමානයි සූත්‍රයක් තියෙනවා දෙක වාරයක් දිග ධන පළල. එතකොට දෙක වාරයක් මේකේ දිග කීයද? මේ ඍජුකෝණාශ්‍රය දිග 20 සෙන්ටිමීටර්. මේ ඍජුකෝණාශ්‍රය පළල 10 සෙන්ටිමීටර්. එතකොට දෙක පරහණෙන් කියන්නේ ගුණ කිරීම 20 ධන 10 30යි සෙන්ටිමීටර. එතකොට 30 ගුණ කරාම දෙකෙන් 60යි සෙන්ටිමීටර. ඒ කියන්නේ මේකේ පරිමිතිය 60යි සෙන්ටිමීටර. වටේ දිග 60යි සෙන්ටිමීටර. හරි. හරි. අපි ඊළඟ ගානට යමු. මේ ගානේ මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ සමචතුරාශ්‍රයක්. කොහොමද අපි ඒක දැනගන්නේ? පාද හතරම දිගින් සමානයි කියලා තියෙනවනේ. මේ පෙන්නලා තියෙනවනේ ඉරි ගහලා. එතකොට කෝණ හතරම අංශක 90යි. එහෙනම් මේක අනිවාර්යෙන් වෙන්න ඕන සමචතුරාශ්‍රය. අපි ඉස්සර වෙලා කලින් වීඩියෝ එකේ ඉගෙන ගත්තා සමචතුරාශ්‍රයක පරිමිතිය හොයන්නේ පරිමිතිය සමානයි 4 ගුණ කිරීම පැත්තක දිග. එතකොට 4 ගුණ කිරීම මේකේ පැත්තක දිග 7යි සෙන්ටිමීටර්. 4ක් 4 14යි 28. 28යි සෙන්ටිමීටර්. හරි. එතකොට මේකේ පරිමිතිය 28යි සෙන්ටිමීටර්. හරි. අපි දැන් ඊළඟ ගානට යමු. මේ ගානේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ත්‍රිකෝණයක්. මොන ත්‍රිකෝණයක්ද? සමපාද ත්‍රිකෝණයක්. මේකේ මේ ඉරි කැලි වලින් පෙන්නන තියෙනවා මේ පාද තුනම එක සමානයි කියලා. ඒතර එක පාදයක දිග 12යි, මේ පාදයේ දිග 12යි, මේ පාදයේ දිග 12යි. එතකොට මේකේ පරිමිතිය හොයන්නේ පරිමිතිය සමානයි අපි කලින්කේ ත්‍රිකෝණයක පරිමිතිය හොයන්නේ පාද තුනේ දිගෙහි එකතුව. පාද තුනෙහි දිගෙහි එකතුව. එතකොට මේ පාද තුනේ දිග කීයද? එක පාදයක් 12 සෙන්ටිමීටර්, අනිත් පාදයක් 12 සෙන්ටිමීටර්, අනිත් පාදයක් 12 සෙන්ටිමීටර්. එතකොට 12 වරක් 3 36 සෙන්ටිමීටර්. මේකේ පරිමිතිය 36යි සෙන්ටිමීටර්. හරි අපි ඊළඟ ගානට යමු. මෙන්න මේ
මේ තල රූපේ පරිමිතිය තමයි දැන් අපිට හොයන්න තියෙන්නේ. පරිමිතිය කියන්නේ වටේ දිගනේ. දැන් මේ තල රූපේ වටේ දිග තමයි අපිට හොයන්න තියෙන්නේ. මේක ඕනනම් අපිට මෙන්න මේ කෑල්ල මෙතනින් ගලවලා මෙන්න මෙතෙන්ට හයි කරන්න පුළුවන්. මේ කොටසත් මෙතනින් ගලවලා මෙතෙන්ට හයි කරන්න පුළුවන්. එතකොට මේක කොහොමද අංශක 90යිනේ. එහෙනම් මෙතන අංශක 90 වෙන්න ඕන. මේ කෑල්ල සෙන්ටිමීටර 3යි මේ කෑල්ල සෙන්ටිමීටර 3යි. ඒතර මේ තුන මෙතෙන්ට ගිහිල්ලා මේ මුළු ගානෙන් 8න් 3ක් අඩු කරාම 5 මෙතන 5 සෙන්ටිමීටර තියෙන. එතකොට මේක 8යි සෙන්ටිමීටර නම් මේකත් 8යි සෙන්ටිමීටර වෙන්න ඕන. මේක 12යි සෙන්ටිමීටර නම් මේකත් 12යි සෙන්ටිමීටර වෙන්න ඕන. ඒ මොකද මේ මුළු හතරෙම අංශක 90 නිසා. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේක මොකද්ද? ඍජු කෝණ ආශ්‍රය. මේ අපිට පේන්නේ ඍජු කෝණ ආශ්‍රය. මේවා ගණන් තිබ්බොත් මෙහෙම අපිට කඩලා වෙන මේ තැනකට සෙට් කරන්න පුළුවන් නම් කඩලා ඍජු කෝණ ආශ්‍රයක් හරි සමචතුරාශ්‍රයක් හරි කරන්න පුළුවන් නම් අපි ඒ දේ කරලා තමයි පරිමිතිය හොයන්නේ. හරි. දැන් අපි මේකේ පරිමිතිය හොයමු. මේක ඍජු කෝණ ආශ්‍රයන්නේ. ඍජු කෝණ ආශ්‍රයක පරිමිතිය හොයන්නේ දෙක වතාවක් දිග ධන පළල දෙක ගුණ කිරීම මේකේ දිග 12 සෙන්ටිමීටර ධන පළල 8 සෙන්ටිමීටර. වරහණින් කියන්නේ ගුණ කිරීම 12 ධන 8 20 සෙන්ටිමීටර. 20 දෙකෙන් ගුණ කරාම 40 සෙන්ටිමීටර. එහෙනම් මේකේ පරිමිතිය 40 සෙන්ටිමීටර. සිම්පල්. හරි. ඔහොම අපි ඊළඟ එකෙත් පරිමිතිය හොයන්න යමු. මේකත් අර ඉස්සෙල් එක වගේ. මේ කෑල්ල අයින් කරලා මෙතනින් සෙට් කරලා මේ කෑල්ල අයින් කරලා මෙතනින් සෙට් කරොත් කොහොමත් මෙතන අංශක 90 නිසා මෙතන අංශක 90ක් හැදෙනවා. එතකොට මුළු හතරෙම අංශක 90 නිසා අපිට මේක සමචතුරාශ්‍රයක් විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ කෑල්ල මෙතනින් අයින් කරලා මෙතෙන්ට දාන්න. මේ කෑල්ල මෙතනින් අයින් කරලා මෙතෙන්ට හයි කරනවා. එතකොට මෙතන අංශක 90 නිසා මෙතනත් අනිවාර්යෙන් අංශක 90යි. එතකොට මුළු හතරම අංශක 90යි. එහෙනම් මේක සමචතුරාශ්‍රයක් හරි ඍජු කෝණ ආශ්‍රයක් හරි. මේ පාද දෙකේ දිග සමානයි. මේ පාදෙත් 10යි මේ පාදෙත් 10යි. එහෙනම් මේ පාද දෙකේ දිග සමානයි නම් මේ පාදයක් 10යි මේ පාදයක් 10යි. එහෙනම් මේක සමචතුරාශ්‍රයක්. මේකේ පරිමිතිය එහෙනම් අපි හොයමු. පරිමිතිය සමානයි 4 ගුණ කිරීම පාදයක දිග. එතකොට 4 ගුණ කිරීම පාදයක දිග 10 සෙන්ටිමීටර. එතකොට මේකේ පරිමිතිය 40 සෙන්ටිමීටර. හරි. දැන් අපි පළවෙනි ප්‍රශ්නයේ අවසාන 6වෙනි කොටසට යමු. මේකේ තියෙන්නේ වෘත්තයක්. වෘත්තයක පරිමිතිය. වෘත්තයක වටේ දිගට සාමාන්‍යයෙන් අපි පරිමිතිය කියලා කියන්නේ. ගණිතයේදී අපි කියන්නේ එකට පරිධිය කියලා. පරිධිය පරිමිතිය කියලාත් ඕනනම් කියන්න පුළුවන්. හැබැයි අපි ගණිතයේ වෘත්තයක වටේ දිගට කියන්නේ පරිධිය කියලා. ඒක අපි සූත්‍රයක් කිව්වා 2πr. 5 කියන්නේ නියත අගයක්. 5 සමානයි 22 බෙදීම 7යි. 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම. මෙතන අරය කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා පරිධියට තියෙන දුර 7 සෙන්ටිමීටර. මේ 7ට මේ 7 කැපෙනවා. එතකොට 44 සෙන්ටිමීටර තමයි මේ වෘත්තයේ පරිධිය හෙවත් පරිමිතිය. හරි. හරි. අපි දැන් දෙවන කොටසට යමු. දෙවන ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. අපිට හැබැයි හිතුවොත් බැරි නැහැ. දැන් මෙන්න මේ ඉර කඩලා මේ කොටස කඩලා මෙතෙන්ට ගේන්න පුළුවන්. ආයි මේ කොටස කඩලා මෙතෙන්ට හයි කරන්න පුළුවන්.
අපි එහෙම කරමු ඉස්සරහලා. මේ කොටස මෙතෙන්ට ගියේ. ආයි මේ කොටස කඩලා මෙතෙන්ට ගියේ. හරිනේ. එතකොට දැන් මෙතන අංශක 90යිනේ. එහෙනම් මෙතනත් අංශක 90යි. ඒ කියන්නේ මේ ඉරි කෑලි දෙක එකතු වෙලා තියෙන අංශක 90කින්නේ. එහෙනම් මේ ඉරි කෑලි දෙක කඩලා මෙතෙන්ට ගෙනාවත් කොහොමත් මේ ඉරි කෑලි දෙක එකතු වෙන තැන අංශක 90 වෙන්න ඕන. මං කියන දේ තේරෙනවා කියලා මං හිතනවා. තේරෙන්නේ නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මං පැහැදිලිව මේක තවත් පැහැදිලි කරලා කියලා දෙන්න. හරි. දැන් මේ කොටස නෑ හැබැයි. දැන් මේ කොටසත් එක්ක ගත්තොත් මේක අපිට ගන්න පුළුවන් ඍජු කෝණාශ්‍රයක් විදිහට. නේද? දැන් මේ දිග ගන්න පුළුවන් 6-4 10 සෙන්ටිමීටර්. මේ දිග අපිට පළල ගන්න පුළුවන් 3-3 6 සෙන්ටිමීටර්. මේ ඉරි කෑල්ලෙන් පෙන්නන්නේ මේ දිගට සමානයි කියන. ඒතර මේක 3 සෙන්ටිමීටර් නම් මේකත් 3 සෙන්ටිමීටර්. එතකොට මේ සම්පූර්ණ මේ දිග 10 සෙන්ටිමීටර්. මේ සම්පූර්ණ මේ දිග කීයද? 6 සෙන්ටිමීටර්. හරිනේ. ඒතර මේක ඍජු කෝණාශ්‍රයක් කියලා අපිට බැලුමට පේනවා. හැබැයි මෙන්න මේ දිග තමයි එකතු වෙන්න ඕන. මේක නෙමෙයි. මේ කඩිරි වලින් තියෙන්නේ ඒක ඒක ත්‍රිකෝණයක් විදිහට මේ තියෙන්නේ. හැබැයි මේ අපි දිග හොයන්නේ මේකයි මෙන්න මේ ටික තමයි දිග වෙන්නේ. මේ කෑල්ල අයින් වෙනවා. එතකොට මේකේ වෙන්නේ ඍජු කෝණාශ්‍රයෙන් මේ දිගවල් දෙක අයින් වෙන්න ඕන. ඍජු කෝණාශ්‍රයෙන් මේ දිගද්දි මෙතෙන් විතර මේ වෙනවා. අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලා අපි හොයාගන්න ඕන මේ දිග. මේ දිග කියන්නේ මොකද්ද? අපි වෙන මේ රූපේ ගමු. මෙහෙම ගමු. මේ ත්‍රිකෝණයක්. අපිට මේ ත්‍රිකෝණේ මේ දිග තමයි හොයාගන්න ඕන. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේ දිග 4 සෙන්ටිමීටර්. මේ දිග 3 සෙන්ටිමීටර්. ඔයාලා දන්නවද පයිතගරස් ප්‍රමේය කියලා ප්‍රමේයක් තියෙනවා. පයිතගරස් ප්‍රමේය කියන්නේ විකර්ණයේ දිග. මේ දිග සමානයි මේ දිගේ වර්ගය. අපි මේක අංක කරලා ගමු. O A B කියලා ගමු. එහෙම ගත්තම අපිට හොයන්න ඕනේ AB දිග තමයි හොයන්න ඕනේ. AB දිගේ වර්ගය සමානයි OA දිගේ වර්ගය ධන OB දිගේ වර්ගය. මේකට කියන්නේ පයිතගරස් ප්‍රමේය කියලා. එතකොට AB දිගේ වර්ගය සමානයි OA දිග කීයද? 3 සෙන්ටිමීටර්. ඒ කියන්නේ 3 වර්ගය ධන OB දිග 4 සෙන්ටිමීටර්. ඒ කියන්නේ 4 වර්ගය. එතකොට AB වර්ගය සමානයි 3 වරක් 3 9 ධන 4 වරක් 4 16. එතකොට AB වර්ගය සමානයි 25යි. එතකොට වර්ගය අයින් කරන වර්ග මූලය ගන්නෝ AB සමානයි සෙන්ටිමීටර 5යි. එතකොට මේ දිග එනවා 5 සෙන්ටිමීටර කියලා. එහෙනම් මේ දිග 5 සෙන්ටිමීටර. අපිට දැන් පරිමිතිය වටේ දිගනේ හොයන්න ඕන. අපි දැන් මේකේ වටේ දිග පරිමිතිය සමානයි මේ දිග කීයද? 10 සෙන්ටිමීටර. මේ දිග කීයද? මේ දිග 3යි නම් මේ දිගත් 3 සෙන්ටිමීටර්නේ. මේ දිග කොහොමද 3 සෙන්ටිමීටර කියලා තියෙන. එහෙනම් 3 6 සෙන්ටිමීටර. මේ දිග කීයද? 6 සෙන්ටිමීටර. මේ දිග කීයද? අපි හෙව්වා 5 සෙන්ටිමීටර. එතකොට මේ දිග කීයද? 3 සෙන්ටිමීටර. 10 ධන 3 ධන 3 ධන 6 ධන 5 ධන 3. එතකොට මේකේ පරිමිතිය අපිට ගන්න පුළුවන් 10යි 15යි 18යි 19යි 20යි 24යි 30යි සෙන්ටිමීටර. මේකේ පරිමිතිය 30 සෙන්ටිමීටර.
හරි ළමයි අභ්‍යාසයේ සේරම ප්‍රශ්න කතා කරලා ඉවරයි. මේ දෙවන කොටසේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට ආයේ වෙනම වීඩියෝ එකක් ඕනනම් කරලා දාන්නම්. හරි එහෙනම් ළමයි ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.